Hi guys, කොහොමද ඉතින් ඔයාලා අදත් එක තුල ඉන්නේ MD's Aquascaping YouTube channel එකත් එක්ක. ඇත්තටම ගොඩ දවසකින් මට වීඩියෝ එකක් දාන්න බැරි වුණා. මොකද මගේ යුනි එකේ ෆයිනල් ඉයර් රිසර්ච් එකේ වැඩවලට ටිකක් හිර වෙලා හිටියේ. ඉතින් ඔයගලන්ට ඒ නිසා අද වීඩියෝ එකක් මම අරගෙන ආවිල්ලා තියෙනවා. ඉතින් මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉඳපු යාළුවෝ මේ ටැංක් එක ගැන දන්නවා ඇති. මේ ටැංක් එක 2 feet ටැංක් එකක් මම කීප පාරක්ම රීස්කේප් කරපු ටැංක් එකක්. ඉතින් මේ ටැංක් එක මම අලුතෙන්ම රීස්කේප් කරන්න යන්නේ. නමුත් දැමම නෙවෙයි, ටිකක් කල් යනවා, හයිටෙක් දේවල් යූස් කරලා, ටිකක් ප්‍රොෆෙෂනල් දේවල් යූස් කරලා මම මේක රීස්කේප් කරන්න යන්නේ. ඒ අතරතුර කාලයේදී මේ ටැංක් එක ටිකක් නිකන් තියෙන නිසා මම හිතුවා මේකට ලයිව් ස්ටොක් එකක් ඇඩ් කරලා මේක පොඩ්ඩක් අලුතෙන්ම හදලා ගන්න ඕන කියලා. ගොඩක් ලොකු චේන්ජ් නොදී අවුරුද්දක් ළඟ නිසා මේක ටැංක් එක නිකන් පාළුවෙන් තියන්න බෑ ගෙදරට කට්ටිය එනකොට. ඒ නිසා ඉතින් මම හිතුවා පොඩ්ඩක් මේක අලුතෙන් හදන්න ඕන කියලා. ඉතින් අද මම මේ ටැංක් එක ගොඩාක් ලොකුවට චේන්ජ් කරන්න යන්නේ නැතුව පොඩි චේන්ජ් එකක් දීලා ලයිව් ස්ටොක් එකක් ඇඩ් කරනවා. වීඩියෝ එක අවසානට පෙන්නන්නම් ඇඩ් කරන ලයිව් ස්ටොක් එක. අපි එහෙනම් යමු වීඩියෝ එකට. අපේ ටැංක් එකේ චේන්ජ් එක කරන්න කලින් මම මෙන්න මේ විදිහට අපේ ටැංක් එකේ වතුර ටිකක් ඉවත් කරනවා. මම දැන් වතුර ටිකක් මේ විදිහට ඉවත් කරනවා බටයක් ආධාරයෙන්. රයිට්, ඔයගොල්ලන්ට පේනවා අපි වතුර පොඩි ප්‍රමාණයක් මේකෙන් අඩු කරගත්තා. දැන් අපිට තියෙන්නේ මේකේ වැවිලා තියෙන වැඩිපුර වැලිස්නේරියා සහ අනිකුත් ප්ලාන්ට්ස් වර්ග රිමූව් කරලා අදාළ තැන් වලට නැවත රීප්ලාන්ට්ස් කරන එක. මම තව ප්ලාන්ට්ස් කිහිපයක් මේකට ඇඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. සබ්ස්ට්‍රේට් එකට කිසිම චේන්ජ් එකක් නොකර අපි එහෙනම් වැඩි පටන් ගමු ඉක්මනට. ඔයගොල්ලන්ට මෙතන පේනවා ඇති ගොඩක් දිගට මේ වැලිස්නේරියා කාලයත් එක්ක වැවිලා තියෙනවා. රයිට්, අපේ ටැංක් එකේ වැඩිපුර හැදලා තියෙන ප්ලාන්ට්ස් වර්ග මම ඉවත් කරා. දැන් අපි මේ විදිහට මේ ටැංක් එකේ ග්ලාස් එක හොඳට ක්ලීන් කරගමු. ගොඩක් ඝනකමට මේකේ ඇල්ගී බැඳිලා තියෙන ග්ලාස් එකේ. ඒ නිසා මම මේ විදිහට ටිකක් තියුණු බ්ලේඩ් එකක් පාවිච්චි කරනවා. ග්ලාස් එක ස්ක්‍රැච් වීමකින් තොරව හොඳට ක්ලීන් කරගන්න. ඊට පස්සේ ස්පොන්ජ් එකකින් මේ විදිහට රබ් කරලා ඉවත් කරගන්නවා. රයිට්, අපි ග්ලාස් එක ක්ලීන් කරගෙන ඉවරයි මේ විදිහට. දැන් මම මේකේ පැල ටික පොඩ්ඩක් එහෙමීට කරන්න හදන්නේ. මම මේ ක්‍රිප්ටෝ ප්ලාන්ට් එක මෙතනින් ගලවනවා. පොඩ්ඩක් එතන ඩිස්ටර්බ් වගේ ගලවලා ඉවර වෙලා මම මේක ඉඳ ගන්නවා මෙද හරියට වෙන්න. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෙතන ක්‍රිප්ටෝ එක තියෙනවා. මම ටිකක් මෙද හරියට වෙන්න මෙන්න මෙතනින් වගේ ඉඳ ගන්නවා මේ ක්‍රිප්ටෝ ප්ලාන්ට් එක. මේක තව තියෙනවා වැලිස්නේරියා පොඩි කොටස්, ඒවත් මම ඉවත් කරගන්න මේ විදිහට. ඊට පස්සේ මම වැලිස්නේරියා නැවතත් අදාළ ස්ථාන වලට මේ විදිහට රීප්ලාන්ට් කරනවා. අපි එන ඉක්මනට රීප්ලාන්ටින් එක පටන් ගමු. මොකද ගොඩක් තියෙනවා. ඉඳන්න අපි ඉක්මනට ඉඳ ගමු.
ඉමර්ස් ග්‍රෝ කරපු ලුඩිජා රෙපෙන්ස් වගේ තිබ්බා. මම ඒ ටිකත් මේ විදිහට ප්ලාන්ට් කරගන්නවා අපේ ටැංකිය ඉස්සරහ හරියෙන්. ඊට පස්සේ අපි මේකට පර්ල් විඩ් කියන ශාකේ ඉඳ ගන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒක අපි පොඩි කාපට් එකක් වගේ ඉස්සරහින් ඉඳ ගන්න. මේ කාපට් ප්ලාන්ට් එකක් වගේ ග්‍රෝ වෙන්නේ නැහැ. නමුත් ට්‍රිම් කර කර හදා ගන්න පුළුවන්. දැන් අපි මේ ප්ලාන්ට් එකේ ඉඳ ගමු. රයිට්, ඔයගොල්ලන්ට මෙතන පේන්න තියෙන්නේ හයිඩ්‍රොකොටයිල් ට්‍රයිපටිටා කියන ප්ලාන්ට් එක. ඉතින් මේ ප්ලාන්ට් එකත් මම ගොඩක් ආස කරන ප්ලාන්ට් එකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා මම හිතනවා. අපි එහෙනම් මේ ප්ලාන්ට් එකත් හිමිට ඉඳ ගමු. ඒකම තව ඉන්ට්‍රෙස්ටිං දෙයක්, මේ ප්ලාන්ට් එක ඇත්තටම ගොටුකොළ ෆැමිලිගේ ප්ලාන්ට් එක. කියන්නේ ගොටුකොළ සහ මේ හයිඩ්‍රොකොටයිල් කියන ප්ලාන්ට්ස් වර්ග දෙකම තියෙන එකම ෆැමිලි එකේ. ඉතින් මේ ප්ලාන්ට් එක කෑලි කපන කොට ඇත්තටම ගොටුකොළ සුවඳක් එනවා. ඒ වගේම තව වැදගත් දෙයක් තමයි මේ ප්ලාන්ට් එක අපිට සබ්ස්ට්‍රේට් එක මේ කියන්නේ වැලි වල හෝ සොයිල් වල ඉඳන්නම අවශ්‍ය නැහැ. ඕනනම් අපිට ගලක් උඩ නැත්තම් කොටයක් උඩුනත් මේක ග්‍රෝ කරගන්න පුළුවන්. නමුත් පොඩි ගැටලුවකට තියෙන්නේ එහෙම ඔයගොල්ලෝ ග්‍රෝ කරනවා නම් මේ ප්ලාන්ට් එකට සූටබල් කන්ඩිෂන් දෙන්න ඕනේ. කියන්නේ ඔයගොල්ලෝ පිටින් ෆර්ටිලයිසර් එකක් ඉන්ජෙක්ට් කරන්න වෙනවා. වගේම CO2 දෙන්න වෙනවා. එයාට හොඳ සූටබල් කන්ඩිෂන් එකක් අපිට දෙන්න අවශ්‍ය වෙනවා. රයිට්, ඉතින් ඔයගොල්ලන්ට මේ විදිහට තමයි අපි සිම්ප්ලි ඩිසයින් කරපු සෙටප් එක බලා ගන්න පුළුවන් ඉන්නේ. අපි එහෙනම් ඉක්මනට වෝටර් චේන්ජ් එකක් දීලා අලුත් වතුර මේකට පුරවගමු. රයිට්, මම මේ විදිහට අපේ ටැංක් එකේ වතුර ඉවත් කිරීම සිදු කරනවා. රයිට්, අපි එහෙනම් ඉවත් කරගත්ත වතුර ටික වෙනකොට අලුත් වතුර පුරවගමු. රයිට්, අපේ ටැංක් එකේ ෆයිනල් අවුට්පුට් එක ඔයගොල්ලන්ට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් ෆිල්ටර් එකට වතුර ටික දාලා ෆිල්ටර් එකත් ඔන් කරගමු. මොකද එතකොට මාළු දාන්න අපිට පුළුවන් ඉක්මනට. මම මේ විදිහට ෆිල්ටර් එකට වතුර දා ගන්නවා. හැංගෝන් බැක් ෆිල්ටර් එකට දාලා ඔන් කරගන්නවා. ඉතින් අපේ ෆිල්ටර් එකත් ඔන් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට තමයි පේන්න තියෙන්නේ. මෙතන තියෙනවා ලුඩ්විජා රෙපෙන්ස් එක, ඒ වගේම පර්ල් විඩ් කියන ප්ලාන්ට් එක තියෙනවා, හයිඩ්‍රොකොටයිල් එක, ඒ වගේම ක්‍රිප්ටෝ එක තියෙනවා, වෙලිස්නේරියා එක තියෙනවා. ඔය ප්ලාන්ට්ස් ගොඩක් තියෙනවා. ඒ වගේම මේකේ ගොඩ කාලයක් තිස්සේ තිබ්බ ඇනුබියස් ප්ලාන්ට් එකකුත් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති කොච්චර පරණයිද කියලා. රයිසෝම් එක ගොඩක් දිගට වැවිලා ඒ ප්ලාන්ට්ස් ටිකක් තියෙනවා. ඉතින් අද මම මේ ටැංක් එකට එකතු කරන්න යන මාළු වර්ගය කවුද? ඔයගොල්ලෝ ගොඩක් දන්න මාළු වර්ගයක්. ඒ තමයි ටයිගර් බාබ්ස්ලා. ඉතින් ටයිගර් බාබ් සෙට් එකක් මට හම්බුණා shopping කරන්න යනකොට. ඔයගොල්ලෝ දන්න ඕනම මාළු පිස්සෙක් shopping කරන්න නැත්නම් අනිවාර්යෙන්ම මාළු ගන්නවා. ඉතින් මටත් අඩුවට shop එකක තිබිලා ටයිගර් බාබ්ලා සෙට් එකක් හම්බුණා. ටයිගර් බාබ්ලා ටික මම ඉතින් අරගෙන ආවා. රයිට්, අපි මේගොල්ලන් එහෙම ඇක්ලිමේෂන් වෙන්න අපේ ටැංක් එකට දාමු. දාලා බලමු ටෙම්පරේචර් එක ඉක්වල් වුණාට පස්සේ මේගොල්ලන් ටැංක් එකට රිලීස් කරන්නේ කොහොමද කියලා. රයිට්, දැන් විනාඩි 25ක් 30ක් විතර හොඳට ඇක්ලිමේෂන් වෙලා තින්නේ. මම හිතනවා ටෙම්පරේචර්ස් දෙක දැන් ඉක්වල් වෙලා ඇති කියලා. අපි දැන් එහෙනම් මේගොල්ලන්ව ටැංක් එකට රිලීස් කරමු.
රයිට් අපි අපේ බාබ්ලු සෙට් එක දාගෙන ඉවරයි. අපි තව ටිකකින් බලමු මොකද මේගොල්ලෝ දැන් ටිකක් කලබල වෙලා ඉන්නේ. ඉතින් ඔන්න අපේ ටයිගර් බාබ්ස් ලව දාලා ටික වෙලාවකට පස්සේ ඔයගොල්ලන්ට දකින්න පුළුවන් වෙන මේ විදිහට මේගොල්ලෝ දාපු වෙලාවෙ ඉඳලා ගොඩක් ඇක්ටිව් විදිහට ඉන්නවා. ඇත්තටම මං හිතුවට ගොඩක් ලස්සනයි මේගොල්ලෝ රංචුවක් විදිහට එහෙම පීනනකොට ගොඩක් වෙලාවට මේගොල්ලෝ පීනන්නේ මේ විදිහට. එහෙම පීනනකොට මහම ලස්සනයි ඇත්තටම. ස්කූල් ෆිෂ් වගේ තමයි මේගොල්ලෝ ගොඩක් වෙලාවට හැඳින්වෙන්නේ. ඉතින් ඔයාලන්ට පුළුවන් ටයිගර් බාබ්ස්ලා අරගෙන try කරලා බලන්න. මාරම ලස්සනයි ඇත්තටම. ඉතින් ඔය විදිහට තමයි මම මේ සිම්පල් සෙටප් එක හදන වීඩියෝ එක ඔයගලන්ට අරගෙන ආවේ. මම හිතනවා මේක හොඳ වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. අදට මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. එහෙනම් හැමෝටම ජය වේවා. තෙරුවන් සරණයි. සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම.